පින්වත් මිතුරනි, මේ උදාවන්නේ අසිරිමත් මැදින්පුර 15ක පොහෝ දිනයයි. මෙම උතුම් පොහෝ දිනයේ සුවිශේෂී වැදගත්කම අපි විමසා බලමු. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු මුල්වරට සිය නෑදෑ පිරිවර හමුවීම සඳහා කිඹුල්වත්පුරයට වැඩම කිරීම සිදු වූයේ මෙවන් මැදින් පුරපෝ දිනකදීය. එහිදී බුදුන් වහන්සේ ශුද්ධෝදන මහරජතුමාට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළසේක. එමෙන්ම තමන් වහන්සේ අපේක්ෂාවෙන් පසු වූ යශෝදරා දේවිය හමු වී ඇය වෙනුවෙන් චන්න කින්නර ජාතකය දේශනා කළසේක. රාහුල කුමරු සසුන්ගත කිරීමද මෙම ගමනේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මෙම අසිරිමත් මැදින් පොහෝ දිනය ඔබ සැමට උතුම් සදහම් සිසිලස ගෙන දෙන පින්බර දිනයක් වේවා.